Hi guys, ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ විෂා බොයි YouTube channel එකේ තවත් ගේමින් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා පේන ඇති මොකද්ද ගේම් එක කියලා? Minecraft තමයි. ඉතින් මායි ඔයාලට මතක ඇති විෂ subscriber අපේ ආයුධ වීඩියෝ එක බලන එක දන්න ඇති. එයයි මයි Minecraft server එකක් පටන් ගත්තා. ඉතින් මේ server එක මට මේ server එකකින් අපි ලස්සන ගමක් හැදුවා. Dragon bit කරලා ගමක් හදලා තියෙන්නේ. survival එකක් තමයි මේකත්. මම ඔයාලට මේ හදපු ලස්සන ගම පෙන්නන්නත් එක්ක තව අද තියෙනවා දැන් ගමේ වැඩ ඉවර නිසා අපි මේ අහසේ දැන් පොඩි platform එකක් ගහගෙන යනවා අපි ඒකේ වැඩ චුට්ටක් කරන්න තමයි අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම මුලින්ම ඔයාලට ගම පෙන්නලා ඉන්නම් හරි මුලින්ම අපි පටන් ගමු entrance එකට යමුකෝ අපි creeper කෙනෙක් ඉන්නවා මෙයාලා ළඟ තියාගන්නවත් වටින්නේ නැහැ ක්‍රීපර් ආවනම්. වදින්නේ නැත්තේ. හරි. හරි මුලින්ම අපි ගියොත් එම පොඩ්ඩක් ශබ්ද වැඩි ගණන් ගන්න එපා මේ මෙන්න මෙතන තියෙන අපේ මුලින්ම කව් ෆාම් එක තියෙනවා. වෙනදි වලට හරි මුලින්ම කව් මෙන්න මෙතන ප්‍රමෝද අපේ මිස්ටර් සබ්ස්ක්‍රයිබර් තින් ක්‍රීපර් කෙනෙක් පුරලා එතන කව් ෆාම් එක දිනා හරි ඊට පස්සේ මෙතන තියෙන අපේ කැක්ටස් ෆාම් එක දිනා මෙතන අපේ එතනක් තියෙන කැක්ටස් ෆාම් එක ඊට පස්සේ මෙතන තමයි අපේ ගමට මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ වෙනදි හරි ඉතින් මම ඇතුළට යනවා දැන් ඊට පස්සේ මෙන්න මෙතන ඉන්න අපේ ගාස්ලා දෙන්න ඔයාලා වෙනදි මේ දෙන්න ඊට පස්සේ මෙතන තියෙන අපේ සොම්බිලාර එහෙම ගහනවල දන්නේ නැති ස්නෝ ගොලම් ටාවර් එක. ඔයා මොකද මෙතන කරන්නේ? එතෙන්ට ඉන්න ගැලපෙන්නේ නැති කෙනෙක්. හරි. ඊට පස්සේ අපි මේ පැත්තෙන් ගත්තොත් එහෙම මෙතන තියෙන අපේ කොබල්ස්ටෝන් ෆාම් එක. මේක තමයි වල් වෙනදි මෙහෙම කරන් තියෙන. ඊට පස්සේ මෙතන මේ චෙස් වල දෙනවා. ඊට පස්සේ මේ අපේ ස්ටෝන් මල් ළඟ තියෙන සිල්ක් ටච් එකක් හින්දා අපිට තියෙන ස්ටෝන් එනවා. ඊට පස්සේ මෙතන තියෙන අපේ මොනවද මට කියන්නේ මොස් ෆාම් එකක් තියෙනවා මෙතන අපේ. ඊට පස්සේ මෙතන මට හිතුණා මෙන්න මේ වගේ නිකන් ඕෂන් එකක් විදිහට ඒක හදන්න මයි ප්‍රමෝද් කියන්නේ මයි මිස්ටර් සබ්ස්ක්‍රයිබර් හිතලා අදුවා. ඊට පස්සේ මෙතනට මෙයාලා දෙන්නවා ගෙනවනේ මාර අමාරුවෙන්. මෙයා මොකද මෙතන කරන්නේ? මේ සත්තුන්ට මොනවා වෙලාද එළියට එන්නේ? හරි ඊට පස්සේ එතනින් ගත්තාම මේ ස්ටේජ් එක ඔය ටික දෙන්නේ අතන වටේට බෙරි ටිකක් දාලා තියෙන ආරක්ෂාවට. ඒතකොට සොම්බි එතෙන්ට එනකොට වෙනානේ ඒක. ඊට පස්සේ මෙතන තියෙන අපේ ක්‍රොප් ෆාම් එක වීටුයි කැරට් අල ඒවා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන අපේ පිග් ෆාම් එක. මෙතන ක්‍රීපර් කෙනෙක් පුපුරලා අපි ඊට පස්සේ මෙතන මේ බ්ලොක්ස් ටිකක් දැම්මා. ඉතින් මෙතන තියෙන අපේ sugar cane farm එක යම් තිස්ස අනිවාර්යෙන් ඕන වෙන දේ මේක රොකට් හදාගන්න පේලයිට් එකට පේලයිට් එක වල වෙනත් මේ යම්ම තියෙනවා. ඉතින් මෙතන තියෙනවා එපා වෙන දේ කන හෙලෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන උණගස් තියෙනවා. මෙතන තියෙන්නේ කියන්න බෑ මම කියන එක ඇහෙන්නේ නැති. මෙතන තියෙන්නේ chicken farm එකයි අතන තියෙන sheep farm එක. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ එකක් තියෙනවා. ඒක යටින් ගියාම මෙතන තියෙනවා මගේ ප්‍රමෝද්ගේ අශ්වය දෙන්න. මේ ඉන්නේ අපේ අශ්වය දෙන්න. හරි ඊට පස්සේ අපි මේ පැත්තේ මෙහෙම තියෙනවා. මේ පැත්තේ තියෙනවා අපේ watermelon farm එකක්. watermelon farm එකක් තියෙනවා. මෙතන තියෙන ලස්සන පොන්ඩ් එකක් දාලා තිනවා. වල පේනදී. ලස්සනයි. මෙතන තියෙනවා දැන් හැලෝවින් එක ළඟ හින්දා Halloween decoration එකක් තියෙනවා මේ මම ඔයාලට අතුලට ගිහින් පෙන්නන්නම් මෙන්න තියෙනවා Halloween decoration එක ඒක ඇවිල්ලා මිස්ටර් සබ්ස්ක්‍රයිබර්ස් ගේ අදහසක් මේ ඊට පස්සේ මෙතන තියෙනවා අපේ මෙන්න මේ ස්ටැචු එක අපි ඩ්‍රැගන් බීට් කරාට දාපු ස්මාරකයක් වගේ එකක් තියෙනවා ඊට පස්සේ මම මෙයාලම ළඟට ගෙනාවේ මෙයා ආමිඩිලස්ලා දන්නේ නැති මෙයාලගෙන් ගන්න පුළුවන් අර අපේ බල්ලන්ට හදන්න ආමර එකක් ගන්න හදන්න පුළුවන් ඒ වගේ මෙතන නිකන් ටෙස්ට් එකක් තියෙන්නේ ඊට පස්සේ මේක මෙහෙම දාලා
මෙතන තියෙනවා නිකන් ලයිට් ටවර් එකක් වගේ තියෙනවා. මම ඒක නම් මගේ අදහසක්. මේ වගේ ලයිට් ටවර් එකක් තියෙනවා. ඕ කලවර වෙනවා වගේ කොහොමද යන්ද? ඉතින් මේ තියෙන අපේ ගේ ඇතුළ දැන් අපි යමු ගේ ඇතුළට නිදියන්න ඕනේ. මෙහෙම තියෙන ගේ ඇතුළ අපේ මේ ඉන්නේ මගේ බල්ලද? නෑ. ඒ මිස්ටර් සබ්ස්ක්‍රයිබර් ගේ බල්ලා. ඉතින් මෙහෙම තමයි උඩ තියෙන මෙතන හැලොවින් ඩෙකරේෂන් එකක් තියෙනවා. ඊට නිදාගමු අපි. කරන්න පුළුවන් වෙන තරම් මෙතන ගෙදරට කෙලින් වෙන්න බොරුවට ආයේ පල්ලෙන් යන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මෙතන තියෙනවා නිකන් කැම මේසයක් එකක් ඒක අපේ මිස්ටර් සබ්ස්ක්‍රයිබර් ගේ අදහසක් මේක. මෙතන තියෙන අපේ එන්චාන්ටිං ඒරියා එක. level 30 එන්චාන්ටිං ඒරියා එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ඇනිල් එක. මේ තියෙන්නේ අපිට දැන් තියෙන මේවා ටික ඉතින් අපි හැම අපේ හොඳට එන්චාන්ටිං කරපු ටූල්ස් ටිකක් තියෙනවා අපි ළඟ. දැන් ඉතින් වැඩි එන්චාන්ට් කරන්න දෙයක් නැහැ මොකද අපි මේන් බොස් එක පාරද්දලා ඉවරයි දැන්. හරි ඊට එතනින් පල්ලයට ගමු ගියාට පස්සේ මේ මෙන්න මෙතනත් තව ටවර් එකක් තියෙනවා අර වගේ. ඊට පස්සේ මෙතන තියෙනවා ලාවා ෆාම් එක. මෙතන ඊට පස්සේ මේ ලස්සන තියෙනවා මේක. ඊට පස්සේ තියෙනවා මෙතන සිටින් බෙන්ච් ඒරියා එකක් තියෙනවා. මෙතන බෙන්ච් ඒරියා එකක් පොඩි වෙනා තියෙන ලස්සනට තියෙනවා. එන්ඩර්මන්ගේ සද්දයක් ඇහුණා මට. හරි අවුලනේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ මොකද්ද මේ වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා අපේ නෙදර් පෝටල් එක. ලස්සනට මම ගෙනල්ලා හැදුවා. ඊට පස්සේ මේ නෙදර් එකෙන් තිබිලා එතන මම මෙතන ලාවක් දැම්මා. ඔව් ලාවත් අතින් ගලන් වැටෙනවා. ඊට පස්සේ මෙතන මම දැම්මා මෙන්න මේවා ෆාම් එකක්. අපේ එන්ඩ් එකේ තියෙන්නේ. ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ මෙතන මම මේ ලස්සනට මොස් එකක් අමුණා මම මොස්. ඊට පස්සේ මේ බෝන් මිල් කරා. ඊට පස්සේ මේ වගේ පැලාවක්. මෙතන තියෙනවා නිකන් මේකක් තියෙනවා. මෙතන පල්ලෙහා තියෙන අපේ බෝට්ටු ඒරියා එක. ඒකත් අපේ මිස්ටර් සබ්ස්ක්‍රයිබර් ගේ අදහසක්. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මෙතනට ගිහලා මෙහෙම බලපුවම තියෙනවා විලේජ් ස්ටැචු එකක්. එතනත් එක්ක මෙතන පොකුණක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට චුට්ටක් ගිහලා මේ පැත්ත බලපුවම මෙතන තියෙනවා අයන් ගොලම්ගේ ස්ටැචු එකක්. අර පේන නැති එක මොස් වලින් වැහිලා ඉඳන් දැන් වැඩි පේන්නේ නැහැ. හරි ඊට පස්සේ මෙතන තියෙනවා අපේ බංක් එකක් වගේ අපේ ස්ටෝරේජ් රූම් එක. ඒ වගේ මේ ඉන්නේ කට්ටිය වැඩ කරනවා මේ අලුතෙන් ආපු මොඩ් තමයි මේ කොපර් ගොලම් කියන්නේ. මම පරණ වෙනවා. මේ කොපර් ගොලම් වල ඉන්නවා අපේ ඉතින් ස්ටෝරේජ් රූම් එක මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩි පොන්ඩයක් එකක් තියෙනවා. ඒකේ ඉන්නවා ට්‍රොපිකල් ෆිෂ්ලා. ඊට මෙහෙම තමයි තියෙන්නේ කැල්ල. හරි අපි චුට්ටක් කාලෙමු. හරි තව ගමේ පෙන්වන්න දේවල් තිබ්බොත් බලන්න වෙනනම් වැඩි දෙයක් පේන්නේ නැහැ. මට දැන් පෙන්වන්න බැරුව ගියා. අපි යමුකෝ මේ පැත්තෙන්. මේ ආමිටවල හැමතිස්සෙම මේවා දාලා යනවා හැමතැනම. මෙතන තියෙන අපේ ෆස්ට් ක්‍රොප් ෆාම් එක. මේක තමයි අපේ පළවෙනි ක්‍රොප් ෆාම් එක. ඊට පස්සේ මම පෙන්නලම නැහැ තාම ගොඩක් හරියක්. මෙතන තියෙනවා මාළු ටැංකිය අපේ. ඒකත් මිස්ටර් සබ්ස්ක්‍රයිබර්ස්ගේ අදහසක්. මේක නම් මම දැම්මේ නේද වර්ස් දාලා තියෙන නේද ඒකට ගිහින් අරන් ආවා අපි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉස්සරහම මේක පෙන්නලා එන්නම්. මේ තියෙන්නේ අපේ අයන් ෆාම් එක. මේකේ අයන් ෆාම් එකක් තමයි තියෙන්නේ. ඉන්න ගන්න මේකේ ඔය බිත්තර ආවේ මේ මේක ටික අයින් කරලා දාන්න නැත්නම් වදයක් එනවා. මේක ඇතුළට කොහොම හරි දැන් අපේ එග් චිකන් නේ කලින් අපිට හම්බෙනවනේ එග්. ඒක ඉතින් අර අයින් කරන්න ප්‍රොමෝට් කරන්නේ يعني අපේ මිස්ටර් සබ්ස්ක්‍රයිබර් කරන්නේ. ඕකේ තියෙන ලායකට ගිහලා ඒක දානවා. දැම්මට පස්සේ එතන මේ චිකන්ලා හැදෙනවා. හැදුනට පස්සේ ඉතින් එයාලගේ එන බිත්තර අයන් එන හොප් එක තියෙන නම් ඒ හොප් එකකින් ඒ බිත්තර එන්න ගන්නවා.
හරි ඒක ඉවරයි. ඉතින් ඔයාලට අයන් ෆාම් එකක් පෙන්වනවා. අපි සෑහෙන අයන් ප්‍රමාණයක් එනවා එකකින්. ඒක යට අපි සොම්බි පාවිච්චි කරලා මේ අයන් ෆාම් එක හදලා තින්නේ. ඒක ඇවිල්ලා හදලා තින්නේ. ඒක යට විලේජස් වල 5 දෙනෙක් ඉන්නවා. යට තියෙන කේව් එකකින් තමයි මම හිතන්නේ ඒක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ උඩ තියෙනවා විලේජ් බ්‍රීඩින් හෝල් එක. මෙතන තියෙනවා විලේජ් ට්‍රේඩින් හෝල් එක. ඉතින් අපි මං ගිහලා පෙන්නන්නම් උඩ බ්‍රීඩින් හෝල් එක. බ්‍රීඩ් එකක් දන්නේ. මේ ඉන්නේ. හරි. දැන් මෙයාව පල්ලයට දාන්න කාලේ හරි මොකද මම මෙයාව ගත්තේ බ්‍රීඩ් කරගන්න. දැන් මේක දෙන්නෙක් ඉන්නවනේ බ්‍රීඩ් කරන්න. ඒතකොට බලන්න දැන් නෑ අපි එළියට යමු. නැත්තම් මම කතා කරනවා. හරි. ඊට පස්සේ ඒක බ්‍රීඩින් හෝල් එකනේ. ඊට පස්සේ බ්‍රීඩ් කරලා අපි එතනින් පල්ලයට දානවා. ඉතින් දාද්දි මෙන්න මෙතන තමයි ඉන්නේ අපේ විලේජස්ලා. ට්‍රේඩින් කරන අය. ඒකට යන්නේ නැහැ මොකද ගියොත් එහම එයාලා එළියට එනවා. ඊට පස්සේ එච්චරයි අපේ ගමේ පෙන්වන්න තියෙන්නේ. ඔව් මම ඉතින් අර ගස් ස්පෘස් ගස් ඊට පස්සේ ඩාර්ක් ඕක් මේ චෙරි ගස් ඒව සේරම තියලා තියෙනවා. අපේ මිෂන් සබ්ස්ක්‍රයිබර් මට දෙයක් හදලා තිබ්බා සර්ප්‍රයිස් එකක්. ඉන්නකෝ මම මුලින්ම මේක ඉන්නවා සොම්බිලා ස්පෝන් වෙනවා. එතන කලවර වැඩි ඉඳ මම හිතන්නේ සොම්බිලා ස්පෝන් වෙනවා. නෑවල නෑ. මෙන්න මෙතන. මේ තමයි මිස්ටර් සබ්ස්ක්‍රයිබර් හදලා තිබ්බ දේ. මෙතන ඉන්න අපේ බී ඉන්නවා. එමෙත් ලස්සන තැනක් එයා හදලා තියෙනවා. හරි. දැන් අපි යමු අපේ උඩ ප්ලැට්ෆෝම් එකට. අන්න අරක තමයි අපි මේ දවස්වල හදන ගමන් තියෙන්නේ. හරි. ඔයා මෙතෙන්ට ආවද? මෙන්න මේ කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මොනවද තියෙන්නේ? පේල් මොස් තියෙනවා. මැන්ග්‍රූව් වැඩකට ඇති දෙයක් නෑ. ඉතින් ඔයාලා දන්නා මොකද්ද මෙයාට වෙන්නේ කියලා ඊළඟට? මෙයාගෙන් අපිට ලීඩ් ගන්න පුළුවන්. ගහන්න බා. ලාම ගහනවා. මට ගහන්න බා. අපි මෙයා තල්ලු කරමු. මොකද කියන්නේ? අනේ පව් වසරණය එල්ලීලා වාට විතර නිකන් ඉන්න බෑනේ. හොත් පළ. මොකද උනේ? අන්නලා ලාමාජි ඉන්නවා. උතුරුට ගිමටලත් මැරිලා නෑ. ඉතින් මෙතන අපි ලස්සනට හදනවා ඉස්සරහට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලස්සන ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන උඩ ඉන්න තැනක් අපි හදලා තියෙනවා. මේ ඉන්නම් මගේ බල්ලා. මෙතන අපි ඉන්න තැනක් හදලා තියෙනවා. මේ හදන ගමන් තියෙන්නේ තාම. එන්නකෝ අපි කරන්න වැඩක්. හදාගමු ක්‍රාෆ්ටින් ටේබල් එක. මෙතන අනිවාර්යෙන් ක්‍රාෆ්ටින් ටේබල් ඕන වෙනවා. දැන් ඉතින් අපිට එලයිට් එක තියෙන ඉඳන් මම හැදුවේ මෙන්න මේ වගේ එකක් හදන්න මට හිතුණා. හරි ෆෙන්ස් ඕනේ අපිට දැන්. එදා මටේට ෆෙන්ස් ගහගෙන යන්න තමයි තියෙන්නේ. අර ඉන්ද ඔතන ඉන්නවා. නැත්නම් අනිවාර්යෙන්ම වැටෙනවා. වැටිලා මරනවට පස්සේ ඉතින් දුක හිතෙනවානේ. එන්න මෙහාට. කොන්නේ මෙතෙන්ට මෙන්නකෝ. ඔතන ඉන්නවා. තාම නිදියන්නත් බෑ අපිට. රෑ වීගෙනවා. මේක උඩ සොම්බිලා ස්පෝන් වෙන්න ඉඩ තියෙනවා. අයින්ද අපි ගහන්න ඕනේ ටෝච්. මෙතෙන්ට විතරක් කොහොම ඇති. බොරුව නැත්තම් ෆෙන්ස් ටික වේස්ට් වෙන එකයි වෙන්නේ. අද ආවේ නෑ මිස්ටර් සබ්ස්ක්‍රයිබර් ආවේ නෑ ගහන්න. එයා පොඩි වැඩක් තියෙනවා. එයා ආවේ නෑ ගහන්න මේක. හරි.
හරි. දැනට ඔය ඇති මම මේ මොස් දාලා කරගත්තේ ගොන් වැඩක්ද කියලා හිතෙනවා මට. මොකද මේ පේනවාද? එකම එක ටච් එකයි දෙන්න ඕනේ. කෙලින්ම ඉවරයි අපි. ඒක ගොන් වැඩක් තමයි ඇත්ත වශයෙන්ම කිව්වොත්. අපි ගිහිල්ලා අරන් යමු ග්‍රාස් ටිකක්. ඒ කියන්නේ ග්‍රාස් හැදෙන්නේ නැහැ නේ. උඩ තියෙදි මං හිතන්නේ හැදෙන්නේ නැහැ මේ ග්‍රාස්. බලමු යාළඟ සිල්ක් ටච් තියෙන කෙනෙක් ඉන්නවද කියලා. සිල්ක් ටච් තියෙන කෙනාකෝ. සිල්ක් ටච්. අර අතන හිටියා. මං හිතන්නේ මෙන්න මේක අයිති එක්කෙනා සිල්ක් ටච් එක්කෙනෙක් වෙන්න ඕනේ. නැතෝ. එහෙනම් අපිට කපන්න එන්නේ පොරවෙන් තමයි. මොනවද තියෙන්නේ? ඔව් පොරවේ තමයි අපිට සිල්ක් ටච් තියෙන්නේ. මේ හරිය වගේ පස් ටිකක් කපගමු. එතන අපිට ග්‍රාස් බ්ලොක් ගන්න වෙන්නේ නැහැ. අප්පා අන්න එතන ඉන්න පිලේජර්ස්ලා ටිකක්. පේන්නේ නැත්නම් ගානට ඉන්න ඕනේ. නැත්නම් රෙඩ් එක ගහන්න බෑ අපිට මේ සැරේ නම්. එක සැරයක් ගැව්වා. බාලෙවිල්ල ටෝටම්ම ෆන් රයින් එක අරගෙන ඒක නිකන් තියලා තියන්නේ අපි දැන් පේන්න මම ඒක පෙන්නන්න. ඒක කාමරේක දාලා මේ දාලා තියෙන්නේ වටින දේවල් ටික. ෂීල්ඩ් එක දාගත්තොත් හොඳයි කියලා හිතනවා. දැන් අපිට තියෙන්නේ මේ මොස් ටික අයින් කරලා ක්‍රාස් ටික දාන්න. නැත්තම් අපි කොයි වෙලේ හරි අත වැදිච්ච ගමන් වැටෙන ගානට තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ අපි ඉක්මනට දාගමු. සිල්ක් ටච් එක නැතුව කැඩුවා. හරි අපි ටක් ගාලා ගිහලා නිදාගමු. නැත්තම් මේකට සොම්බිලා ස්පෝන් වුණොත් එහෙම තව වදයක් වෙනවා. හරි ටක් කරලා අපි මේ මොස් ටික අයින් කළා. මම හිතේ මොස් දාපුවා මේවා ලස්සනට තියෙයි කියලා. ඉතින් ලස්සනයි තමයි උනාට රිස්ක් එක වැඩි. මොකද වැඩි වෙලා හරි අත වැදිලා කැඩුණොත් එහෙම අපි වැටෙනවා බිමට. හරි ඔය දැන් ඇති වෙයි. අපි මෙතන ලස්සනට මොකක් හරි ගහමු ඉස්සරහට. දැනට අර මොකක්ද තියෙන්නේ අපි ළඟ.
අපි දැනට මෙන්න මේ ඩාර්ක් ඕක් වලින් මේක ගහයන් ලේ එකක් වටේට මෙව්වනම් මොකටද ග්ලාස් පේන්ට්ස් එච්චර ඕනේ වෙන්නේ නැති වෙයි අපිට. කියන්නේ අපි ගහයන්ක මේක කලර් එකම ඒ මොකද ඒලා තියෙන්නේ. අවුලන්නේ අපි මෙහෙම දාමු. එතකොට ඒක බැලන්ස් වෙන්නත් එක්ක අපි දාමු ඒක අපි එතන දාමු. ඊට පස්සේ අපි මේකට දාන්නෙමු අපි මේකට. ඊට පස්සේ අපි අතනින් මේ කඩන් වෙයි අපිට. අපි එක ලේයර් දෙකක් කඩමු සිල්ක් ටච් එකකින්. හරි. තව එකක් තියෙනවා. හරි අපි මේ පැත්තට ගහමු. ඩාර්ක් ඕක් ගාස් ඉතින් අපිට හොයාගන්න බැරුව ඊට පස්සේ අපිට වොන්ඩරින් ට්‍රේඩර් කෙනෙක් ගිහින් තමයි අපිට ඩාර්ක් ඕක් හම්බුනේ. අපි උණ්ඩ ගහලා එලෙවට. හරි ඊට පස්සේ ඉතින් අපි කරමු ටික පස්සේ කරමු. මට දැන් ඕන වෙනවා මොකද්ද මොකක්ද මම කරන්න හිටියා මෙතන මම ෆාම් ලෑන්ඩ් එක ඔය දාන්න හිටියේ නිකන් පොඩියට තියෙනවද අපි ළඟ හෝ එකකුත් නැහැ. අපි අවුලන්නේ අපි වුඩන් හෝ එකක් හදාගමු. වුඩන් හෝ එකක් හදාගමු අපි. වැඩි වුඩන් හෝ එකක් හොඳටම ඇති අපිට. ඔන්න ඔය හරිය වගේ මම දාන්න අදහසක් තිබ්බේ. දැන් අපි කරන්න ඕන වැඩ තමයි මෙහෙම දාලා හරි දැන් අපිට තියෙන්නේ ඒක නෙමෙයි මේක ගමු අතට කෝකටත්. හරි අපි මේ හරි දාන්න. හරි ඉතින් ඔන්න අදට ඔය චුට්ට තමයි කරන්න තිබ්බේ මට. ඉතින් අද මම මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. තවත් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. subscribe කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි ඉස්සරහට මිස්ටර් සබ්ස්ක්‍රයිබර්ත් ඉන්නකොට මම වීඩියෝ එකක් දාන්න එකට. ඉතින් එහෙනම් අදට ගෙලෙන්න. goodbye.